සියලු දෙනාටම සුවසක්‍ය ප්‍රාර්ථනා කරනවා. අපි මේක තුලා ඉන්නේ Electronic Magazine එකේ Introduction to Microsoft Power Platforms කියන basic idea එක ගන්න. මේ Microsoft Power Platform කියලා කියන්නේ මොකද්ද? මේකෙන් මොනවද කරන්න පුළුවන් දේවල්, මේකෙන් මොන වගේ දේවල්ද වෙන්නේ, මේක මොන වගේ දේවල්ද පාවිච්චි කරන්න පුළුවන්, මේ coding platform එකක්ද, මේ coding කරන්න බැරි platform එකක්ද, මෙන්න මේ දේවල් ටික තමයි අපි මූලිකව සාකච්ඡා කරන්න යන්නේ. එතකොට මුලින්ම අපි අවබෝධය ගන්න ඕන මොකද්ද Power Platform එක කියන්නේ. එතකොට මේකේ items ගොඩාක් තියෙනවා. කියන්නේ මේකේ products තියෙනවා සෑහෙන list එකක්. අපි මේකෙන් මූලික හතරක සාකච්ඡා කරලා මෙතනින් පස්සේ ඒ හතරෙන් පස්සේ තවත් ඒවා විස්තර දෙනවා අපි ඒවා discuss කරන්න පුළුවන්. ඒ වගේම තියෙනවා database සහ AI integration කියන කොටස. මේකේ වාසි අවාසි දෙපැත්තම තියෙනවා. වාසි ගොඩක් තියෙනවා. ඒ වගේම මේක ecosystem එක ගැන අපි සාකච්ඡා කරමු. ඒ වගේම මේකේ use cases අපිට සාකච්ඡා කරන්නත් පුළුවන්. ඒ වගේම කොහොමද යම් කෙනෙක් Power Platform එක ආරම්භ කරනවා නම් එයාගේ පැත්තෙන් මොනවද කරන්න ඕනේ කියලා අපි සාකච්ඡා කරනවා. හරි ඔය තමයි මූලික දේවල් ටික. හරි Power Platform කියලා කියන්නේ low code නැත්නම් no code tool set එකක්. මේක low code කියන්නේ තු සමහර තැන්වල අපි coding පාවිච්චි කරනවා. හැබැයි බොහොම පොඩි ප්‍රමාණයක්. no code කියලා කියන්නේ coding පාවිච්චි කරන ප්‍රමාණය නෑ කියලා කියන එක. මේකේ වලට පේනවා ඇති මේකේ තියෙනවා ලොකු කල්චර් එකක්. ඒ කියන්නේ එතන මේක තියෙන ලොකු environment එකක එකේ තියෙන tool ගොඩක්. Power BI, Power Apps, Power Automate, Power Virtual Agents ලා, Power Pages, AI Builder එක, Dataverse එක සහ Data Connectors. මේ හැම එකක්ම එකකට එකක් වැදගත්. ඒ වගේම මේ හැම එකක්ම Power Platform එකේ විශාල කාර්යභාරයක් ඉෂ්ට කරන කට්ටිය. හරි. අපි දැන් මේකේ ඩිස්කස් කරන්න යන්නේ මේ එක එකකින් මොනවද වෙන දේවල් සහ මේවා වැදගත් වෙන්නේ ඇයි කියන කාරණාව. Power BI කියන එකේ අපි ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ business analytics purpose වලට. උදාහරණයක් විදියට ඔයාලට chart එකක් display කරගන්න ඕන නම් එතකොට ඔයාගේ පැත්තෙන් තියෙන මොන හරි data visualization කියන part එක. නැත්නම් දත්ත නිරූපණය කරන්න තමයි ගොඩක් වෙලාවට Power BI පාවිච්චි කරන්නේ. Excel එකේ තියෙන charts ඒ වගේම තමයි Power BI. හැබැයි ඊට වඩා ගොඩක් ඒ කියන්නේ ඊට වඩා advanced වලට යන්න පුළුවන් Power BI පාවිච්චි කරාම. හරි. Power Apps කියන්නේත් ඒක පාවිච්චි කරන ගොඩක් වෙලාවට application development වලට app development කියලා අතරම කියන්නේ මේ mobile apps වගේ තමයි මේකේ වෙන development. ඒ අදාළ app ඒ environment එකේ වැඩ කරන අයට අපිට apps නිර්මාණය කරන්න පුළුවන් පාවිච්චි කරන්න. උදාහරණයක් විදිහට budget calculator හදන්න පුළුවන්. එතකොට ඔයාලට ඕනනම් මොන හරි forms build කරන්න පුළුවන්. ඒ වගේ එක විදිහේ designs කරන්න පුළුවන්. මේවට දැන් අපි හිතමු mobile app එකක් හදනවා කියලා මොකක්ද app එක develop කරනවා කියලා. ඒකට ඔයාලා පැත්තෙන් ලොකු effort එකක් දෙන්න ඕනේ coding knowledge ඉගෙන ගන්න. හැබැයි මේකෙදි එහෙම knowledge එකක් ඕන වෙන්නේ නැහැ. මේක low code නැත්නම් no code. එතකොට මේකේ අපිට coding knowledge එක බොහොම අඩුවෙන් යන්නේ ඕන වුණත් ඒ නිසාත් අපිට ඇත්තටම අපි ඉස්සරහ සාකච්ඡා කරමු කොහොමද මේ Power App පාවිච්චි කරලා app එක develop කරනවා වගේ දේවල්. ඒතර වල තේරෙයි ඇත්තටම ලොකුට coding අවශ්‍ය වෙන්නේ නැහැ කියන එක. ඊළඟට Power Automate මේක ගොඩක් කරලා පාවිච්චි කරන process automation කියන part එකට. ඔයාලා හතරනම් RPA නැත්නම් robotic process automation කියන එකේ Power Automate ලොකු කාර්යභාරයක් සිදු කරනවා. අපි හැමදාම කරන repetitive දේවල්. ඒ කියන්නේ අපි හිතමුකෝ එකම දේ ඔයාලා කීප සැරයක් දවසකට කරනවා. එතකොට මේ දේවල් අපිට තේරෙනවා නම් මේවා අපිට automate කරන්න පුළුවන් දේවල්. automate කරාම මේ ඕනම දෙයක කාර්යක්ෂමතාව වැඩි වෙනවා. එකම විදිහට කරන වැඩක්. ඒ වගේ දේවල් automate කරලා කාර්යක්ෂමතාව වැඩි වෙනවා නම් අපිට පුළුවන් මේ Power Automate පාවිච්චි කරලා ඒ කාර්ය ඒ සිද්ධ කරන මොකක් හරි data entry එක. හරි නැත්නම් අපි පාවිච්චි කරන මොකක් හරි task එක automate කරන්න. automate කරන් පස්සේ අපි ඒකට 100%ක්ම එදෙව නැති වුණා ඒ ටාස්ක් එක ඔටෝමේට් කරලා තියෙනද ඒක ඔටෝමැටිකලි කරගන්න පුළුවන්. ඊළඟට තියෙන Power Virtual Agents ලා මේ ගොඩක් වෙලාවට අපි එක්සැම්පල් දෙකක් තියෙනවා Copilot. Copilot කියලා කියන්නේ ගොඩක් වෙලාවට මේ virtual agent ලගේ එකම යන සිද්ධාන්තය තමයි. මොකද අපිට virtual agent කෙනෙක් අපිට පුළුවන් අපේ chat එකට chatbot කෙනෙක් කියලා අපි කියනවා මේකට. chatbot එකක් විතර පාවිච්චි කරන්න පුළුවන්. ආයෙත් Power Pages. Power Pages කියලා කියන්නේ ගොඩක් වෙලාවට websites development තමයි. මේක පාවිච්චි Power Pages පාවිච්චි කරලා පුළුවන් වෙබ්සයිට් එක ඩෙවලොප් කරගන්න, වෙබ්සයිට් ඩිසයින් කරගන්න පාවිච්චි කරන්න පුළුවන්. අපි අනික් database කියලා කියන්නේ මොන වගේද? database කියන අතරම database එකක් වගේ තමයි. AI builder එකක් අතරම AI පාවිච්චි කරන AI building පාවිච්චි කරන data connector කියලා කියන්නේ තැන් වල තියෙන දත්තයන් අපි අපේ තියෙන platforms වලට connect කරගන්න පාවිච්චි කරන components. ඕවා තමයි මූලිකවම Power Platform එකේ අපි සාකච්ඡා කරන දේවල්. හරි මේ Power Platform එකේ මේ තිබ්බ මේ ගොඩෙන් මූලිකවම අපි කතා කරන හතරක් තියෙනවා. Power BI, Power Apps, Power Automate සහ Power Pages. මම කලින් explain කරා
Power BI ගන්න data visualizations and insights වලට, Power Apps පාවිච්චි කරන application builder tab build වලට, Power Automate පාවිච්චි කරන්නේ workflow එකක් නැත්නම් මොකක් හරි task set එකක් automation part එකට, Power Pages පාවිච්චි කරන්නේ website එකක් නිර්මාණය කරන්න. හරි. Power BI කියන එක ඇත්තටම භාවිත වෙන්නේ වලට පේන තියෙන ෆොටෝ එකේ තියෙනවා වගේම මේකේ තියෙනවා මේ වලට පේන data source එකක විතර නැත්නම් source or start with a blank report. අපිට data source select කරන්න පුළුවන්. data source select කරනකොට ඒක blank report එකකින් start කරන්න පුළුවන්. නැත්නම් data hub එකේ තියෙන data source එක භාවිත කරන්න පුළුවන්. Excel sheet එක පාවිච්චි කරන්න පුළුවන්. SQL server එකකින් ගන්න පුළුවන්. මේ වගේ මේ එක එක තැන් වලින් තියෙනවා ගත්ත ගන්න පුළුවන් ක්‍රම. මේ දාලා තියෙන මේ වගේ screenshot එකක් ඔයාලට බලන්න පුළුවන්. මේක ඇත්තටම මේ අවබෝධයක් ගත්තකි දත්ත කොහෙන්ද ගන්නව ඇත්තේ කියන එක. මේක ගොඩක් වෙලාවට මේ Excel එක කම්පෙයාර් කරලා Power BI කියන එක ගොඩාක්ම වාසි වෙන්නේ නැත්නම් අපි කියනවා ගොඩක් වෙලාවට මේ chance එකක් තියෙන යාගේ පැත්තෙන් ඉස්සරහට එන්න Excel එක comparative විදිය tool එක විදියට යාගේ තියෙන decision making හැකියාව සහ මේ දත්ත අපි දුන්නාට පස්සේ යාගේ පැත්තෙන් එන predictive analysis කියන එක. කියන්නේ දත්ත ගොඩක් වෙලාවට හොඳට analyze කරලා අපිට දෙන result එක තමයි ගොඩක් වෙලාවට predictive analysis නෙමෙයි ඇත්තටම. අපි දත්ත analyze කරලා හම්බ වෙන result එක තමයි මේකේ මූලිකම මේක ගොඩක් ඉහළින් තියෙන හේතුව. ඒ වගේම Microsoft ලා Power BI platform එකකින් වැඩ කරන අයට certification පවා හඳුන්වලා දීලා තියෙනවා. Power BI associate ඒ වගේ ගොඩක් certification තියෙනවා complete කරන්න පුළුවන්. Power Apps කියන එක ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ මේ drag and drop කරලා කරන apps නිර්මාණය කරන්න. මේක අපිට පුළුවන් අර ලේසියෙන් අපි මොකකට ක්ලික් කරාම මේකේ load and data එක හදන විදිය වෙනස් කරන්න, layout එක වෙනස් කරන්න, ඒ වගේ දේවල් මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒතර මේක අපිට ගොඩක් වෙලාවට mobile and web කියන ප්‍රධාන කොටස් දෙක හරහාම නිර්මාණය කරගන්න පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ app එක mobile app එකක් තියෙනවා Power Apps වලට. web එකෙත් අපිට log වෙලා මේක හදන්න පුළුවන්. මේ වගේ ක්‍රම දෙක තුනම පාවිච්චි කරන්න පුළුවන්. Power Automate එකේදී අපි සාමාන්‍යයෙන් කරන්නේ මේ හැමදාම කරන එකම වැඩ ටික අපි repetitive task automate කරනවා. automation වඩපත් කරනවා. මේකේදී අපිට apps නැත්නම් services 1000කට වැඩි ප්‍රමාණයක් උනත් කනෙක්ට් කරගැනීමේ හැකියාවක් තියෙනවා. ගොඩක් වෙලාවට RP නැත්නම් මේ process automation කියන පැත්තට robotic process automation කියන පැත්තට tools ගොඩක් තියෙනවා. automation anywhere, එතකොට UI path, ඒ වගේම තවත් ඒගොල්ලොත් එක්කම competitive ඉන්න Microsoft ලගේ tool එක තමයි මේ Power Automate කියලා අපි සාකච්ඡා කරන්නේ. Power Pages කියලා කියන්නේ low code website develop කරන්න පාවිච්චි කරන tool එක. හරිම secure. ඒ කියන්නේ ගොඩක් වෙලාවට මේ secure කියලා කියන හේතුව හරි ලේසියෙන් අපිට මේක නිර්මාණය කරගන්න පුළුවන්. අනික external user connect වුණාත් අපි දත්තත් එක්ක හරි ලේසියෙන් වැඩ කරන්න පුළුවන්. මොකද අපිට මේ website එක publish කරන්න පුළුවන්, අපිට code එක edit කරන්න ගන්න පුළුවන්. මේ වගේ ගොඩාක් chances තියෙනවා Power Pages වල. අපි ඉස්සරහට වැඩ කරන් යනකොට Power Pages වලින් app එකක් develop කරන්නේ කොහොමද? එතකොට Power Pages පාවිච්චි කරලා website එක නිර්මාණය කරන්නේ කොහොමද වගේ basic දේවල් අපි සාකච්ඡා කරමු. මේ තියෙන Copilot මෙයා තමයි දැනට Microsoft එකේ තියෙන බොහොම main tool එකක් මේක. මේක chatbot එකක් ඇත්තටම. chatbot Copilot කියන chatbot එකක්. අපි කතා කරන ChatGPT වගේම තමයි Copilot එක. ඒ Copilot කියලා OpenAI ලගේ ChatGPT Microsoft ලගේ Copilot. ඔක තමයි basically idea ගන්න ඕන. එතකොට මේක ඇත්තටම යන්නේ natural language prompts තමයි පාවිච්චි කරන්නේ. මේකේ අපිට පුළුවන් හරි ලේසියෙන් මේක මෙයා භාවිතා කරලා natural language එක හරහා, ඒ කියන්නේ අපි මොකක් හරි type කරලා අපි දන්න language එක English language එක මොකක් හරි type කරලා single language type කරලා ඒ හරහා අපිට අපි නොදන්න දෙයක් අපිට ලේසියෙන් input එකක් කරගන්න පුළුවන්. සහ බොහොම accurate. හැබැයි වර්ධින්න පුළුවන් සම්බන්ධතාවක් තියෙනවා. but සෑහෙන දුරකට එයාගේ පැත්තෙන් හොඳ result එකක් කරගන්න පුළුවන්. මේකෙදිත් AI අපි මේ Copilot and AI integration එකේදී අපි AI පාවිච්චි කරනවා mobile apps නිර්මාණය කරන්න. අපි නැත්තම් මොකක් හරි workflow එකක් හදාගන්න, අපිට ඕන කරන මොකක් හරි report එක නිර්මාණය කරගන්න වගේ දේවල් අපිට මේ Copilot and AI integration එක භාවිත කරන්න පුළුවන්. Dataverse කියලා කියන්නේ ඇත්තටම මේ අපි ඔය කතා කරපු platform ඔක්කොගෙම දත්ත තියන් ඉන්න main storage platform එක කියලා කියන්න පුළුවන්. මේක ඇත්තටම centralized data storage platform එක. Secure, scalable and integrates with all Power Platform tools. මෙයා ගොඩක් වෙලාවට secure, ඒ වගේම scalable, ප්‍රමාණය විශාල කරන්න පුළුවන්, ප්‍රමාණය
මෙන්න ගන්න පුළුවන් මට්ටමේ. So integrate with all Power Platform tool. අපි පාවිච්චි කරන හැම tool එකකම මෙයා Power Platform tool එකකම මෙයා integrate කරන්න පුළුවන් database එක. ඔයාලට පේනද මෙතන තියෙන Azure set එක, SQL Elastic Pools, Blob එක, Cosmos DB, Search එක, Data Lakes, Azure App Services, Azure Service Bus එක, Azure Event Hub එක, Azure Functions එක අපිට මේක connect කරන්න පුළුවන් database එක Power Apps වලට, Power Automate වලට, Power Pages වලට, AI Build එකට සහ Power BI වලට. ඒක තමයි basically මේ අපි කතා කරන database එකේ main concept එක වෙන්නේ. මේ ඇවිල්ලා main centralized data storage platform එක. හරි. Microsoft 365 ගත්තන් පස්සේ 365 කියලා කියන්නේ main tool එකක් Microsoft ළඟ තියෙන අපි කතා කරපු main power platform එක අයින් කරන් පස්සේ අනෙක් tools උදාහරණයක් විදිහට MS Outlook, Microsoft Teams, Microsoft Excel වගේ මේ basic tools set එක ගත්තන් පස්සේ ඒවා. එතකොට ආයෙ තියෙනවා Word, Excel, PowerPoint, iCloud කියන්නේ OneDrive එක. හරි. ඔය වගේ SharePoint ඔය වගේ ගොඩක් tools මේ Microsoft 365 එක integrate කරන්න පුළුවන්. එතකොට මේකේ මේ picture එක වලට පේන මේ රූප දාලා තියෙන විදිහට අපිට API පාවිච්චි කරලා apps connect කරගන්න පුළුවන්, built-in apps use කරන්න පුළුවන් Shopify වගේ ඒවා. ඒ වගේම Microsoft එකේ app source එක පාවිච්චි කරන්න පුළුවන්, Power Platform එක පාවිච්චි කරන්න පුළුවන්, Dynamics 365 පාවිච්චි කරන්න පුළුවන්, Microsoft Foundation Services පාවිච්චි කරන්න පුළුවන්, Microsoft Azure පාවිච්චි කරන්න පුළුවන්, Azure Services, Blob Storage වගේ ඒවා නැත්නම් app service වගේ ඒවා. Microsoft 365 directly use කරන්න පුළුවන් මේ හැම function එකකම. හරි. ගොඩක් වෙලාවට මේ Power Platform එක පාවිච්චි කරන industries මොනවද? ගොඩක්ම මම දැකලා තියෙන්නේ finance. මොකද reports වලට එහෙම automate කරන්න හරි ලේසි. Healthcare subject එකේදී patients ට use කරන්න ගන්න පුළුවන් intake apps. මොකද අපිට කෙලින්ම යාගේ details එහෙම ගන්නකොට හරි ලේසි app එකක් භාවිත කරන එක. Education side එකේ students ලට log වෙලා එයාලගේ details update කරන්න, details share කරන්න පාවිච්චි කරන්න පුළුවන් student portal එකක් විදියට. ඒ වගේම manufacturing industry එකේදී අපේ inventory track කරන්න අපිට පුළුවන් මේ Power Platform එක භාවිත කරන්න. ඒ වගේ ගොඩක් තැන්වල අපි දැකලා තියෙන Power Platform එක ගොඩක් ලංකාවෙත් ඒ කියන්නේ අපි ගන්න මේ ශ්‍රී ලංකාවෙත් ගොඩක් වෙලාවට apparel industry එකේ ගොඩක් company use කරනවා. ඒ වගේම ගොඩක් social media, digital marketing side එකේ ඉන්න කට්ටිය ගොඩක් use කරනවා. ගොඩක් IT subject එකේ ඉන්න කට්ටිය ගොඩක් use කරනවා. manufacturing industry එකේ ඉන්න company ගොඩක් use කරනවා. logistic environment එකේ ඉන්න ගොඩක් අය use කරනවා. මේක එක limit එකක් නැහැ. but අර මම මෙතනදී අරන් තියෙන්නේ mainම industry හතර. Power Platform එක ගත්තන් පස්සේ මේක license ගන්න ඕන. example එකක් විදිහට මේක free tool එකක් නෙමෙයි. හැබැයි මේ tool එක ගොඩක් කරලා ඔයාලට වැඩ කරන company එක හරහා වෙන්න පුළුවන්. නැත්නම් ඔයාගේ තියෙන student email එක හරහා වෙන්න පුළුවන්. ඔයාගේ තියෙන email address එක කරහා ඔයාලට මේකේ මේ ගොඩක් කරලා මේ tool එකට access තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට මේක free trial එකක් භාවිත කරන්න පුළුවන්. මම ඔයාලට දැන් ටක් කරලා පෙන්නනවා කොහොමද මේකේ licensing part එක වෙන්නේ කියලා. මෙතින් අපි දැන් ඉන්නේ Power Platform එකේ pricing overview section එකේ. මේකේ මේ දාලා තියෙන මෙයාගේ තියෙන එක එක tools වල prices. අපි මුලින්ම ගිහින් බලමු මේ කොහොමද Power BI වල කොහොමද pricing වෙනස් වෙන්නේ කියලා. මේකේ Power BI වලට වෙන නැති මේකේ free account එකක් හදන්න පුළුවන්. හරි. එතකොට මේ free account එක අපිට දැන් try to free කියලා දීලා යන්න පුළුවන්. මේකේ යාලට පේන නැති Microsoft එකේ Fabric free account එකකුත් හම්බ වෙනවා. credit card එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට report share කරනවා වගේ දේවල් වලදී අපිට මේ premium facility එක ගන්න වෙනවා. අපි බලමු මේ අපි ඉස්සර discuss කරමු Power BI වලින් ඇත්තරම මේ කොහොමද මේ pro එකයි free එකේ වෙනස මොකක්ද දන්නේ දේවල් ටික. ඔයාලට මෙතන පේනදී Power BI pro එකේදී අපිට පුළුවන් publish කරන්න ලසා Power BI report share කරන්න. free tool එක free account එකක් හදලා ඔයාලට පුළුවන් Power BI dashboard එකක් හදන්න. ඒ tools ගැන idea එකක් ගන්න. ඒකට ඒගොල්ලෝ chances දීලා තියෙනවා. but publish කරනවා නම් ඔයා අනිවාර්යයෙන්ම Power BI Pro platform එක අරන් තියෙන්න ඕන. Fabric කියන තේම එකක් තමයි. Fabric කියන්නේ Power BI එකම use කරන BI tool එක. මේ tool එකත් අපිට free account එකක් හදන්න පුළුවන්. අපි basically අද focus කරමු මේ Power Platform එකේ tools ගැන. ඊළඟට Power Apps. Power Apps pricing ගත්තන් පස්සේ ගොඩක් වෙලාවට මේකෙත් අනිවාර්යයෙන්ම free account එකක් තියෙනවා. මේ free account එකෙත් යම් යම් සීමාවන් තියෙනවා. හැබැයි ඔයාලට ගොඩක් දුරට මේක පාවිච්චි කරන්න පුළුවන්. Power
apps developer plan එක ගත්තා. මේකේ free මෙන්න මේ account එක මෙතනට මේක උඩ click කරලා මේක start කරන්න පුළුවන්. මේකෙදි developer environment තුනක් හම්බ වෙනවා ඔයාලට. Use pre-built custom and on-premises connectors. ඒ වගේම Microsoft Database එකේ entitlement 2GB database එක 2GB හම්බ වෙනවා. සමහර ඒ කියන්නේ ඉතින් පස්සේ use කරන සමහර features වලට 2GB database එක මදි වෙනවා. ඒකද කියන්නේ free අපි use කරන මේ free work project free account එක මදි වෙනවා. හරි. ඒ වගේ වෙලාවට අපිට අනිවාර්යයෙන්ම ඉතින් පස්සේ තියෙන මෙන්න මේ වගේ advanced ඒවාට මාරු වෙන්න වෙනවා. හැබැයි ආරම්භයේදී ඉන්න කෙනෙක්ට මේක හොයන්න හොඳයි. Run up to 750 automation flows per month. සාමාන්‍යයෙන් automation flow 750ක් වෙනකන් ඔයාලට මාසයකට නිර්මාණය කරන්න පුළුවන් මේ platform එක හරහා. තුන්වෙනි එක Power Automate. මේකත් අර දෙක වගේම තමයි. මේකෙත් ගොඩක් වෙලාවට අපි කියන මේ තියෙන Power Automate free trial එක. හරි. මේකේ free trial එකක් ඉන්නේ. ඔයාලට පේන්නද මේකේ මේ Power Apps developer plan එකක් තියෙනවා මේක free. මේකේ free account එකක් තියෙනවා. මේකේ අපි තියෙන free trial එක. free trial එක කියලා කියන්නේ දවස් 3ක free trial එක තමයි හම්බෙන්නේ. Start automating for free within a 30-day trial. මේකේ ඔයාගේ normal account එකම හැදුවොත් ඔයාලට හම්බෙන්නේ free trial එකක්. ඒ trial එක දවස් 3කට තමයි හම්බෙන්නේ. ඉතින් පස්සේ ඔයාලට මේ 15 150 හෝ 215 තියෙන platform එකකට මාරු වෙන්න වෙනවා. මේ තියෙන 15ක් කියන්නේ මාසෙට. සාමාන්‍යයෙන් 15ක් කියන්නේ අපි කියමු 10ක් කියන්නේ 3000 නම් 15ක් කියන්නේ 4500 වගේ මාසෙට රුපියල් 5000ක් විතර විතර කරනවා නම් Power Automate premium account එකක් ඔයා පාවිච්චි කරනවා නම්. හැබැයි ඒකෙදි මේ ඔක්කොම features ටික ඔයාලට හම්බ වෙනවා. මේක tool එකෙන් ඉගෙන ගන්න ලොකු chance එකක් හම්බ වෙනවා. ලොකු opportunities ගොඩක් මේ tool එකේ තියෙනවා. හරි. ඒකෙන් පස්සේ Power Pages කියන්නේ ඒ වගේම main එකක් අපි කිව්වා Power Pages අපි ගන්න web development වලට කියලා. එතකොට Power Pages එකේ තියෙන free trial එකක් තමයි. ඒකත් ගොඩක් කරලා දවස් 3කට සීමා වෙනවා. එතනින් පස්සේ ඔයා මේ තියෙන Power Pages එකේ per website 200 නැත්නම් per website $75 වගේ මොකක් හරි specific plan එකකට මාරු වෙන්න ඕනේ. අන්තිමට තියෙන Copilot Studio මෙයත් ගොඩක් වැදගත් platform එකක්. අපි පාවිච්චි කරන Power platform වල තියෙන. මෙයාගේ pricing ගත්තන් පස්සේ අපිට ගොඩක් වෙලාවට මේගොල්ලෝ mention කරන්නේ නැහැ කොහොමද pricing යන්නේ කියලා. හැබැයි මෙතන සාමාන්‍ය credit එකකට 0.01 තමයි මේගොල්ලෝගේ mention කරලා තියෙන්නේ Copilot credit එක විදියට. එතකොට අපි කිව්වොත් එimhe region එක ඒෂියා කියලා. අපි කියමු South India කියලා. මෙතන ඉන්දියා තමයි ඇත්තේ ඒක මේක හොඳයි. එතකොට සාමාන්‍යයෙන් මෙතන අපි බලා ගන්න පුළුවන් කොහොමද වෙනස් වෙන්නේ region එකට USD කියලා. හරි. ඔක තමයි basically Copilot එකේ කතාව. හරි. හරි. Connector Power Platform එකේ project එක start කරන්න ඕන. කොහොමද කරන්න ඕන පළවෙනි පියවර තමයි powerplatform.microsoft.com එකට යන්න. ඒකේ තියෙන tutorials ගොඩක්. ඒවා වලට ඉස්සෙල්ලා study කරලා අවබෝධයක් කරගන්න කොහොමද Power Platforms පාවිච්චි කරන්න කියලා. ඒ වගේම මුලින්ම පොඩි app එකක් හදන්න. උදාහරණයක් විදියට to-do list එකක් හදන්න. Power Platform එක පාවිච්චි කරලා to-do list එකක් හදන්න. නැත්නම් Power Pages පාවිච්චි කරලා මොකක් හරි website එක නිර්මාණය කරන්න try එකක් දෙන්න. නැත්නම් Power Automate වලින් මොකක් හරි flow එකක් නිර්මාණය කරන්න try එකක් දෙන්න. ඕවා තමයි basic ම දේවල්. ඕවා කරගත්ත කියන්නේ ගොඩක් වෙලාවට ඊළඟ step එකෙන් step එකට ඔයාලට ටික complex applications නිර්මාණය කරන්න පුළුවන්. ඒ වගේම මේකේ වැදගත්ම කාරණාව තමයි මේකට coding අවශ්‍ය වෙන්නේ. මේක simply ඔයාලට පුළුවන් coding කරන්න නැතුව උනත් මේක design කරගන්න සහ develop කරගන්න. හරි. ඔක තමයි මූලික කාරණා ටික. තවත් වැදගත් වීඩියෝ එකකින් අපි නැවත හමුවෙමු Power Platform එක ගැන. බොහොම ස්තුතියි හැමෝටම.